අලුත උපන් ලදරුවෙකුගේ රෝහලින් නික්මීමට පෙර ලබා දෙන එන්නත කුමක්ද? දක්ෂිණ ජීවනී සෞඛ්‍ය දැනුම් මිනුම තරගාවලිය ජනවාරි මාස 16 වෙනිදා සඳුදා 5:05 ජාතික රූපවාහිනියෙන්. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව මේ දක්ෂිණ ජීවනී වැඩසටහනේ අවසන් ප්‍රතිඵල නෙළන දවසටයි උදෑසනටයි ඔබ අප සියලු දෙනා එකස් වෙලා සිටින. ගරු මහා අමාත්‍යතුමනි, ඔබතුමන්ගේ අදහස්. අභිමානවත් දකුණ සෞභාග්‍යයෙන් ඉදිරියට රැගෙන යන වැඩපිළිවෙලේදී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අභිමානවත් දකුණු පුරවරයෙන් බිහි කරන්නට දකුණු පළාත් සභාව ගෙන යන වැඩපිළිවෙලක එක් වැඩසටහනක් හැටියටයි මෙම ශේෂ්ත්‍රය තුල අපේ පාසල් දරුවන්ට දැනුමක් අවබෝධයක් ලබා දීලා ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් ඇගීමටයි අපි මේ වැඩසටහන ක්‍රියාවට නැංගුවේ. මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙහෙයවමින් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරමින් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්නට ප්‍රවීණ මාධ්‍යවේදී අපේ රටේ ප්‍රවීණ ප්‍රශ්න විචාරකයෙකු ලෙස විරුදාවලිය ලද ආදර ගෞරවයට සම්භාවනාවට පාත්‍ර වුණු ආචාර්ය ගුණසේකර කේ පතිරණ මැතිතුන්ටයි ආරාධනය. මේ ආරම්භ වන්නේ දක්ෂිණ ජීවනී සෞඛ්‍ය දැනුම මිනුම තරඟාවලියයි. මා සූදානම් අද මේ තරඟයේ විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. අද අපේ තරඟයේ විනිශ්චය මණ්ඩලයෙන් කටයුතු කරන වෛද්‍ය හේමචන්ද්‍ර එදිරිමාන මැතිතුමා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා, ඒ වගේම විශේෂඥ වෛද්‍ය අජිත් නාගහවත්ත මැතිතුමා, අංශ ප්‍රධානී සුත්‍රජීවී විද්‍යා අංශයේ වෛද්‍ය පීඨය කරාපිටිය, ඒ වගේම කිත්සිරි ලියනගමගේ මැතිතුමා, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා. අපි විනිශ්චය මණ්ඩලය සැදුම් අරගෙන තිබෙනවා. එහෙමනම් අපේ විනිශ්චය මණ්ඩලයට හොඳත් ප්‍රසන්නාදයක්. ඒ වගේම තරඟ කිරීම සඳහා සුසුකම් ලබා තිබෙනවා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමින් පාසල් 1094ක් නියෝජන ආකාරයට කොට්ටාස මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගෙන අවසාන වටය සඳහා අද සුසුකම ලබා දෙන සිටිනවා 9 10 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ මේ දූල පුතාලට අපේ නිහතමානී ආශිංසන මේ අවස්ථාවේදී පුත කරනවා. මා සඳහන් කරන්නම් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ NTBG බුද්ධිකා ප්‍රසංගයේ, රිච්මන්ඩ් විද්‍යාලයේ MW මලඳු පබසර, විද්‍යාලෝක මහාවිද්‍යාලයේ විකුම් පිවිතුරු විතානච්චි, මාතර දිස්ත්‍රික්කයේ අතපත්තු කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ කේල් භාග්‍ය ප්‍රබෝධනී, යටින මහාවිද්‍යාලය UL ජයනී චතුරිකා, ඒ වගේම පාලටුව ගුණරත්න මහාවිද්‍යාලයේ KB එදිසූරිය, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරනෝ තංගල්ල පිරිමි ජාතික පාසලේ කේ දිලංක චාමර, වලස්මුල ජාතික පාසලේ රවිෂා ජයසේකර ගමගේ විතාරන්දනීය මහාවිද්‍යාලය ආරෙම් නිමිෂා දෙලුක්සි. අපේ දූල පුතාලට ඔබෙන් හොඳත් ප්‍රසන්නාදයක්. මම පළමුවෙන් යන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ NTPA බුද්ධිකා ප්‍රසංගී හොඳයි දුවට ලැබෙන පළමු ප්‍රස්වාරය. මේ දේ මගින් ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවේ. මේද ග්‍රෑම් එකකින් ලැබෙන ශක්ති ප්‍රමාණය දල වශයෙන් කිලෝ කැලරි 9කි. වරහන් ඇතුළේ මා සඳහන් කරන්නම් තෙල් හා ලිපිඩ ලෙස ප්‍රධාන ස්වරූප දෙකක් තිබෙනවා. තෙල් හා ලිපිඩ ලෙස වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතුව කුමක්ද? තෙල් හා ලිපිඩවල ඝනත්වය කියන්න. භෞතික ස්වභාවය ගැන අපි ඔබෙන් විමසන්නේ. තෙල්වල දියරමය ගතිය හා ලිපිඩවල ඝන ස්වභාවය.
උත්තරය නිවැරදි ලෙස පිළිගන්නවා. කාමර උෂ්ණත්වයේදී දීර්ඝමය වශයෙන් තියෙන තෙල් ඒ වගේම ඝන විදිහට තියෙනවා ලිපිඩ. ඔව් පිළිතුර හරි ලකුණු ලැබෙනවා. රිච්මන්ඩ් විද්‍යාලයේ MW මලඳු පබසර ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. පසුගිය කාලයේදී ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අයත් වූ ත්‍රිත්ව එන්නත රෝග 5කට එක්වර ආරක්ෂාව ලබා දී හැකි එන්නතකින් ප්‍රතිස්ථාපනය විය. එම නව එන්නතේ නම කුමක්ද? පෙන්ටාවලන්ට්. ඔව් පිළිතුර හරි ලකුණු ලැබෙනවා. ගාල දිස්ත්‍රික්කයේ විද්‍යාලෝක මහාවිද්‍යාලයේ විකුම් පිවිතුරු විතානාච්චි ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. මිනිසාගේ හෘද වස්තුවේ සමහර විට උපතින්ම සංජානනීය සිදුරු ඇතිවිය හැක. එම හෘද සිදුරු ඇතිවීම වැළැක්වීමට එක්තරා රෝගයකට එරෙහිව එන්නත්කරණය විශේෂයෙන්ම ගැහැණු අයට සිදු කළ යුතුය. හෘද වස්තුවේ සංජානනීය සිදුරු ඇතිවීමට බලපෑ හැකි එම රෝගය කුමක්ද? ATD එන්නත. ඔබෙන් අපි විමසන්නේ සංජානීය ආබාධයක්. මේ කියන්නේ යම්කිසි රෝගී තත්වයක්. රුබෙල්ලා එන්නත. පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. අපි දැන් යනවා මාතර දිස්ත්‍රික්කයට. මාතර අතපත්තු කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ KLA භාග්‍යා ප්‍රබෝධිනී දුවට ලැබෙන පළමු ප්‍රශ්නය. ලිෂ්මානියාසිස් යනු එක්තරා කෘමියකු රෝගවාහකයක් ලෙස සිටින දකුණු පළාතට තර්ජනයක් වී ඇති රෝගයකි. එම රෝගයේ වාහකයා කවුද? මැක්කල් තව උත්සාහ කරන්න පුළුවන්. හොඳයි තවත් කෙනෙකුට අවස්ථාව. වැලිමෙක්කා කියන්න. වැලිමෙක්කා නිවැරදි. වැලි මැක්කා වැලි මැස්සා පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. ඊළඟට යටියන මහාවිද්‍යාලයේ ULG ජයනි චතුරිකා දුවට ලැබෙන පළමු ප්‍රශ්නය. ABO රුධිර පාර විලයන ක්‍රමය අනුව සෞවත්ත දායකයා ලෙස හඳුන්වන තනත්තාගේ රුධිර ගණනය කුමක්ද? ඕරුදිර ගණය කියන්න. ඕරුදිර ගණය සම්පූර්ණ දුන්න නම් මම හිතන විදිහට ලකුණු සම්පූර්ණ ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. ඕ පොසිටිව් ඔබ පිතාම තාසන්නට ඇවිල්ලා තියෙනවා. කෙසේ වුණත් ඔබට පිළිතුරු දීමට නිවැරදි පිළිතුර කරා යන්න අපහසුවත් වුණා. තවත් කෙනෙක් ඔය කියන්න. ඕ නෙගටිව් රුධිර ගණය ඔව් පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. මාතර තියෙනවා පාලටුව ගුණරත්න මහාවිද්‍යාලයේ. හොඳයි. ඔබට ලැබෙන ප්‍රශ්නය. මව්කිරි දරුවෙකුට ලබා දී හැකි ලොව ඇති අනර්ගතම ආහාරයයි. නමුත් ඊතා කලාතුරකින් මව්කිරි වල ඇති එක්තරා සීනි වර්ගයක් සමහර දරුවන්ට අසාත්මක විය හැක. එම සීනි වර්ගය කුමක්ද? කියන්න. කොලෙස්ටරෝල් තව උත්සාහයක් ගන්න පුළුවන්. කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන්. හොඳයි විදුලි බබළු නොදැල්වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිළිතුරු ලැබ දීමට නොහැකි බව අපි මේ ප්‍රශ්න යොමු කරනවා අපේ නරඹන්නන්ට. පුතෙක් හොදවතුන් ඉස්සෙල්ලා නම කියන්න පාසල කියන්න. මාර පොහුල්ලල්ල මත් මහාවිද්‍යාලය GH පුබුදුරුක්ෂා ලැක්ටෝස් සීනි. පිළිතුරු හරි ලකුණු ලැබී තාමත් හොඳයි. වලසුමුල ජාතික පාසලේ රවිෂා ජයසේකර ගමගේ දුවට අපි යොමු කරන පළමු ප්‍රශ්නය. බෝ නොවන රෝග ඇතිවීමට බලපාන අහිතකර සෞඛ්‍ය පුරුදු රාශියක් තිබෙනවා. එම පුරුදු වෙනස් කිරීමෙන් බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කරගත හැක. එබඳු අහිතකර සෞඛ්‍ය පුරුදු දෙකක් කියන්න. සීනි හා මේදේ අධික ආහාර වැඩිපුර ගැනීම, ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේල් වෙනවට ව්‍යායාම නොමැති වීම. උත්තරය නිවැරදි. ඊළඟට විතාරන්දෙනිය මහාවිද්‍යාලයේ RMP නිමාෂා දිල්රුක්ෂි දුවට ලැබෙන පළමු ප්‍රශ්නය. මහජන සෞඛ්‍ය පරීක්ෂකය කියන්නේ PHI මහත්තයා යනු අප රටේ මහජන සෞඛ්‍ය සේවයේ ඉහළ නංවා ගැනීමට මහඟු සම්පතක්. ඔහුගේ ප්‍රධාන රාජකාරී දෙකක් නම් කරන්න. තම ප්‍රදේශයේ
සෞඛ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම පාසල් මට්ටමේ විවිධ ලෙඩ රෝග පවතිනවා නම් ඒවා පිළිබඳ සොයා බැලීම. ඔව් ඊ타මත්ම නිවැරදි පිළිතුර ඇටියට අපි බාර ගන්නවා. මේ තිරයේ දිස්සන පුද්ගලයන් එහෙම නැත්නම් සිද්ධීන් පිළිබඳව ඔබට ප්‍රශ්න යොමු කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මා පළමුවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ NTP බුද්ධිකා ප්‍රසංගිනී දුවට යොමු කරන ප්‍රශ්නය. මෙම රූප සටහනේ ඊතලය මගින් පෙන්වන්නේ ආහාර මාර්ග පද්ධතිය හා නිර්නාල පද්ධතිය යන පද්ධති දෙකටම අයත් අවයවයකි. එහි නම කුමක්ද? අග්න්‍යාසය. ඔව් පිළිතුර හරි ලකුණු ලැබෙනවා. රච්මන් විද්‍යාලයේ MW මලිදු පබසරා මෙම රූපෙන් පෙන්වන්නේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමේ නිර්මාතෘවරයයි. එතුමාගේ නම කුමක්ද? උත්සාහ කරන්න පුතේ. ඔව් කියන්න. දොස්තර හඩ්සන් සිල්වා මහත්මයා. ඔව් දොස්තර හඩ්සන් සිල්වා මහතුමා. මීළඟට විද්‍යාලෝක මහාවිද්‍යාලයේ විකුම් පිවිතුරු විතානාච්චි මෙම රූපෙන් පෙන්වන දරුවා එක්තරා හෝමෝන ඌනතාවයක් නිසා හටගන්නා බෝ නොවන රෝගයකට ගොදුරු වී ඇත. ඔහු තම කලවා ප්‍රදේශයට අදාළ හෝමෝනය ප්‍රතිකාරයක් ලෙස තමා විසින්ම එන්නත් කරගනී. එම රෝගය කුමක්ද? දියවැඩියාව රෝගය. ඔව් දියවැඩියා රෝගය. මාතර දිස්ත්‍රික්කයේ අතපත්තු කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ KL භාග්‍යා ප්‍රබෝධිනී දුවට ලැබෙන රූපරාමු ප්‍රශ්නය. මින් පෙන්වන්නේ මැලේරියා රෝගයට එරෙහිව සටන් කළ සූර්යමල් ව්‍යාපාරයේ පතාක යෝධයෙක් වූ මාතර අතුරලිය ප්‍රදේශයේ ජන්මලාභය ලැබූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයාය. එතුමාගේ නම කුමක්ද? උත්සාහ කරන්න කවුරු හරි කෙනෙක්? මම හිතන්නේ උත්සාහ කරන කෙනෙක් නැති වගේයි. මම පිළිතුරු සපයන්නම්. ශ්‍රේෂ්ඨ දේශපාලකයෙකු දොස්තර S.A. වික්‍රමසිංහ මැතිතුමා. දොස්තර S.A. වික්‍රමසිංහ මැතිතුමා. මීළඟට යටියන මහාවිද්‍යාලයේ UL ජයනි චතුරිකා. හොඳ ඔබට ලැබෙන රූපරාමු රහිත ප්‍රශ්නය. මින් පෙන්වන්නේ නිර්නාල ග්‍රන්ථියකි. මෙම ග්‍රන්ථිය විශාල වූ විට සාමාන්‍ය ව්‍යවහාරය අනුව ජලගණ්ඩය වායු ගෙඩි තත්ත්වය ඇතිවේ. මෙම නිර්නාල ග්‍රන්ථියේ නම කුමක්ද? තයිරොයිඩ් ග්‍රන්ථිය. ඔව් තයිරොයිඩ් ග්‍රන්ථිය. පිළිතුර හරියි. පාලටුව ගුණරත්න මහාවිද්‍යාලයේ KB එදික් සූර්ය දුවට ලැබෙන ප්‍රශ්නය. මින් පෙන්වන්නේ නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන විද්‍යාඥයාය. එතුමා පූජකවරයෙකි. එතුමාගේ නම කුමක්ද? ග්‍රැගරි මහතා. නිවැරදි පිළිතුර ග්‍රෙග මෙන්ඩල්. ප්‍රොනවුන්සියේෂන් වලින් පොඩි ප්‍රශ්නයක් වුණා. නමුත් ඔබ උත්තරය දන්නවා කියලා අපි තීරණය කරනවා. ඒ අනුව ලකුණු භාගයක් අපි ලබා දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල ජාතික පාසලේ රවිසා ජයසේකර ගමගේ දුවටයි මේ පින්තූර රාමු ප්‍රශ්නේ අපි යොමු කරන්නේ. මින් පෙන්වන්නේ නොතැඹූ මස් අනුභව කිරීම නිසා පැතිරී යන පණු රෝගයක් ඇති කිරීමට හේතු වන පරිපෝෂිතකයාය. එම පරිපෝෂිතයා හඳුන්වන නම කුමක්ද? පටිපණුව. කියන්න. පටිපණුව. ඔව් පිළිතුර හරියි. පටිපණුවා. මීළඟට විතාරන්දෙනිය මහාවිද්‍යාලයේ RMP නිමාෂා දෙල්රොක්ෂි දුවට ලැබෙන රූපරාමු සහිත ප්‍රශ්නය.